ඔයා ඔයාට රෙස්පෙක්ට් කරනවද සහ එහෙම ඔයා රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් ඔයා කොහොමද ඔයාට රෙස්පෙක්ට් කරන ඔයාට ගෞරව කරන චරිතයක් බවට අපිපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු 6ක් තමයි අද මම මේකෙන් මගේ පොඩ්කාස්ට් එකෙන් ඕගලන්ට කතා කරන්නේ. ඉතින් එහෙනම් අංක 1 විදියට මම ඕගලන්ට කියනවා setting boundaries. ඉතින් අපි හැමදෙනාටම ජීවිතේ තියාගන්නම ඕන අපිට තියාගන්න අමාරු දෙයක් තමයි setting boundaries කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේදී අපි ආශ්‍රය කරන්න ඕනේ කවුද සහ ඒ ආශ්‍රය කරන්න ඕන පුද්ගලයන්ව අපි මොන මට්ටමින්ද ආශ්‍රය කරන්න ඕනේ කියන එකට අපි boundaries දාගන්න ඕනේ. ඉතින් මේක ඔයාට අතිශය විශ්වාස ඔයාගේ පවුලෙම ඔයාගේ ළඟම අයට උනත් අපි සමහර තැන්වලදී boundaries තියාගන්න වෙනවා. මොකද ඔයාට respect කරනවා නම්. අංක 2 විදියට cutting off toxic relationships කියලා තමයි මම අරගෙන තියෙන්නේ මේකෙදී. ඒක කියලා කියන්නේ ටොක්සික් කියලා කියන්නේ අපිට අපේ ජීවිතවල ඉන්න ඕන මිනිස්සු නෙමෙයි. සමහර වෙලාවට මේක බලන ඔයා වුණත් සමහරට ටොක්සික් කෙනෙක් නම් හැම ඔයා අනිවාර්යයෙන් මේ ටොක්සික් බවෙන් මිදෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ කොයිම වෙලේකවත් හෙල්දි රිලේෂන්ෂිප් එකක් නෙමෙයි. මොකද ටොක්සික් මිනිස්සු හැම වෙලේම හැම දෙයකම නරක පැත්ත බලන්නේ, අසුභවාදී පැත්ත බලනවා. සහ ඒ අය අපේ ජීවිතේ ඉඳදී අපේ ජීවිතේ අප්‍රේෂන් එකකට වඩා අපේ ජීවිතේ ඩවුන්රේෂන් එකක් තමයි වෙන්නේ. මොකද අපේ තියෙන සතුට කියන දේ හැම වෙලේම අපිට අහිමි වෙන්න එක හේතුවක් වෙනවා. වගේම අපිට රෙස්පෙක්ට් කරන එක අපි විසින්ම ඒක නැති කර ගන්නවා. ඒ කියන්නේ තමා විසින්ම තමාට තියෙන රෙස්පෙක්ට් එක නැති කර ගන්නවා අපි ටොක්සික් මිනිස්සු නිසා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම බලන්න ඕනේ ටොක්සික් මිනිස්සු අපේ ජීවිතෙන් ඈත් කරලා එහෙම නැත්නම් අයින් කරලා තියාගන්න. අංක 3 කාරණාව විදිහට මම ඔයගලන්ට කියනවා prioritizing self care. ඔයා ගැන හිතන එක, ඔයාට ආදරය කරන එක පිළිබඳව ඔයාගේ ප්‍රථම රාජකාරියක් කරගන්න ඔයා අමතක කරන්නට හොඳ නැහැ. අපි කියන්නේ ඔයා ගැන ඔයාට ලෙඩක් දුකක් හැදුනොත් ඒකට බෙහෙත් ටිකක් ගන්න, ඔයාට ලස්සනට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකක් අරගෙන ඔයා ස්කින් කෙයාර් කරන්න. එතකොට ඔයාගේ ලයිෆ් එකේ තියෙන හෙල්ත් හැබිට්ස් ටිකක්, හෙල්දි හැබිට්ස් ටිකක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. වෙලාවට කැම ටිකක් කන්න, ලස්සනට අඳින්න. එතකොට ඒ විතරක්ම නෙමෙයි පැය 7ක 8ක හොඳ සුවදායක නිින්දක් නිදියන්න. ඔයා කැමති ලස්සන ට්‍රිප් එකක් යන්න. ඔයා කැමති මූවි එකක් බලන්න. එතකොට ඔයාගේ ජීවිතේ අධ්‍යාපනය කටයුතු තව ටිකක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. ඔයා කැමති විදිහට ලස්සනට ඔයා ගැන ඔයාව සතුටු කරන විදිහට ජීවත් වෙන්න ඔයා පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් එහෙම ඒක හොඳ සයින් එකක් වෙනවා. ඔයාට රෙස්පෙක්ට් කරනවා කියන එකට. ඉතින් අංක 4 කාරණාව විදිහට මම ඔයගලන්ට කියන්නේ standing up for yourself. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් සිට ගන්නට ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේදී ඔයාට එන ගැටලු වලට, ඔයාට එන ප්‍රශ්න වලට ඔයා වෙනුවෙන් ඔයා ඉන්න ඕනේ. ඔයා වෙනුවෙන් ඔයා කතා කරන්න ඕනේ. ඔයා වෙනුවෙන් ඔයා පෙනී සිටින්න ඕනේ. අපි දකිනවා සමහර වෙලාවට මිනිස්සුන්ට කොච්චර අසාධාරණකම් සිද්ධ වුණත්, කොච්චර කෙනෙහිලිකම් සිද්ධ වුණත්, ඒගොල්ලෝ ඇත්තටම බියගුලුකම නිසා, ලැජ්ජාව නිසා, එහෙම නැත්නම් තව ප්‍රශ්න වෙයි කියලා හැම වෙලේම කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් ඔයාට රෙස්පෙක්ට් කරන මිනිස්සෙක් නම් ඒකේ ප්‍රධානම සයින් එකක් තමයි standing up for yourself. ඔයා වෙනුවෙන් පෙනී සිටින්න. ඔයාගේ වෙනුවෙන් ඔයා කතා කරන්න. මොකද ඒක තව කෙනෙක්ව තලා පෙලන්න නෙමෙයි. තව කෙනෙක් නිසා ඔයා තලා පෙලා වැටෙන එක, ඔයාට වෙන අසාධාරණය වළක්වා ගැනීම වෙනුවෙන් තමයි ඔයා ඉන්න ඕනේ. ඔයා වෙනුවෙන් සිට ගන්න කියලා අපි කියන්නේ. අංක 5 කාරණාව විදිහට මම කියනවා choosing positive environments. ඒ කියන්නේ choosing positive environments කියලා මම මෙතනදී සඳහන් කරන්නේ ඔයා වටේ තියෙන වටාපිටාව ඔයා නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඔයා කාවද ආශ්‍රය කරන්නේ? මොන විදිහටද ආශ්‍රය කරන්නේ? එතකොට කොයි තැනටද ඔයා යන්නේ එන්නේ? ඔයා මොන ගමනට බිමට සහභාගී වෙන්නට ඕනේ? ඔයා ගමනක් යනවා නම් ඒ කාත් එක්කද? ඔයාට ඒ අයගෙන් නිසි ගෞරවය ලැබෙනවද? නිසි ආරක්ෂාව ලැබෙනවද? ඒ අයත් පෙරලා ඔයාට ආදරය කරනවද? ගෞරවනීය විදිහට සලකනවද? ඔයාගේ චරිතයට හානියක් කරන්නේ නැද්ද? ඔයාට අසාධාරණයක් එයාගෙන් වෙන්නේ නැද්ද කියන මෙන්න මේ කාරණාවන් ගැන ඔයා හිතලා බලලා තමයි ඔයාගේ වටාපිටාව තෝරගන්නට ඕනේ. මොකද ඔයා කොච්චර වටින මිනිස්සෙක් වුණත්, ඔය කොච්චර වැඩදායක ගුණවත් හොඳ රෙපියුටේෂන් දෙකක් තියෙන පුද්ගලයෙක් වුණත් ඔයා වැරදි තැනක නම් ඉන්නේ. ඔයාට නිසි ගෞරවය, නිසි ආදරය, නිසි රැකවරණය ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාගේ මානව සම්බන්ධකම් වලට ඔයාගේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් තෝරගන්න එකේ ඉඳලම ඔයා යහළුවෙක්, මිත්‍රයෙක් තෝරගන්න එක දක්වාම දිව්‍ය කාරණාවක් වෙනවා. අංක 6 කාරණාව එහෙම නැත්නම් මගේ මේ පොඩ්කාස්ට් එකේ අන්තිම කාරණාව විදිහට මම තෝරගෙන තියෙන්නේ letting go of guilt කියලා.
letting go of guilt කියලා කියන්නේ ඔයා හැම වෙලෙම චකිතයකින්, තමන් ගැන සැකයකින්, තමන් ගැන නිකන් අව탁සිරුවකින්, guilty feeling එකකින් ඉන්න මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හොඳ නැහැ. හැම වෙලෙම letting go of guilt. ඔයා කිසිම guilt එකක්, චකිතයක්, තමන් ගැන පසුතැවීමක් නැති පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් එහෙම ඔයාට respecting yourself කියන ටයිටල් එකට ඔයාට ගෞරව කරනවා කියන පුද්ගලයෙක් විදියට ඔයාටම හැඟෙන්න දැනෙන්නට පටන් ගනීවි. ඒක විතරක් නෙමෙයි. එතකොට ඔයා වටේ ඔයාගේ ක්ලෝස් සර්කල් එකේ ඉඳලම ඔයාව දකින ඕනම කෙනෙක් වුණත් ඔයාට රෙස්පෙක්ට් කරන්න, ඔයාට ගරු කරන්න පටන් ගන්නවා. මොකද ඔයාට රෙස්පෙක්ට් කරන මිනිස්සෙක් වෙන වටාපිටාව ඔයා නිර්මාණය කරගෙන තිබීම නිසා. ඉතින් ඔන්න මේ පොඩ්කාස්ට් එකෙන් මම ඔයගලන්ට කාරණා 6ක් මතක් කරා, කාරණා 6ක් අරගෙන ආවා. ඉතින් මම හිතනවා ඒ කාරණාත් එක්ක ඔයාගේ ජීවිතේ තව ටිකක් ලස්සනට කරගන්න, ඔයාට ගෞරවාන්විත මුද්ගලයෙක් විදිහට ජීවිතේ ඉස්සරහට යන්න ඒක උපකාරී කරගන්නයි කියලා. ඉතින් එහෙනම් ෆලෝ කරන්න තවත් මේ වගේ ගොඩක් ලස්සන වීඩියෝස් අරගෙන මම ඉස්සරහට එන්නම්.